think I'll take my whiskey neat, my coffee black and my bed at 3. Hello lamai, welcome back to my YouTube channel. ඔන්න ඉතින් මම අදත් ඔයාලට ස්ටඩි බ්ලොග් එකක් අරගෙන අද නම් වැස්ස දවසක් ඒ වුණාට කමන්නේ අපි යන් ස්ටඩි කරන්න. Welcome to Hazara's Daily Dose. මම කතාව පටන් ගන්න කලින් ඔයාලගෙන් පුංචි ප්‍රශ්නයක් අහන්න. ඔයාලා මොකක් හරි දෙයක් කරන්න පටන් අරන් ඒ කියන්නේ එක්සෑම් එකකට රෙඩි වෙනවා වෙන්න පුළුවන්, ජොබ් එකක්, බිස්නස් එකක්, එහෙමත් නැත්නම් මම වගේ කන්ටෙන්ට් ක්‍රියේට් කරනවා වෙන්නත් පුළුවන්. හැබැයි ඔයාලා හිතපු තරම් රිසල්ට්ස් ආවෙ නැති වුනහම ඔයාලට මොකද හිතෙන්නේ? ගොඩක් අය හිතනවා ඇති ඇයි මට විතරක් මෙහෙම වෙන්නේ? මං කරන වැඩ වලින් වැඩක් නැහැ. එහෙමයි කියලා ඔයාලා වැඩේ අතාරලා දාන එක නේද කරන්නේ? ඇත්තටම කිව්වොත් මටත් එහෙම හිතලා තියෙනවා. මොකද අපි හැමෝම මනුස්සයෝනේ. මහන්සි වෙද්දී ප්‍රතිඵල ඕනේ කියන එක සාධාරණයි. හැබැයි මම ඒක දෙයක් කියන්නම්. අපි හැමෝම දකින්නේ කෙනෙක් දෙනපු දවස විතරයි. ඒ ජයග්‍රහණය පිටිපස්සේ තියෙන මේ මනුස්සයාගේ කඳුළු ආදී මහන්සිය ඒ කිසිම දෙයක් ලෝකෙට පේන්නේ නැහැ. අද ඔයා කරන වැඩේ රිසල්ට්ස් පේන්නේ නැති වුණාට ඔයා හැමදාම කරන පුංචි උත්සාහයන් නිකම්ම අපරාධ යන්නේ නැහැ. ඒ හැම දෙයකින්ම ඔයා අද ඉන්න තැනට වඩා හෙට ඔයාව ග්‍රෝ වෙනවා. ඔයා ඇතුලෙන් පවර්ෆුල් වෙනවා. ඒ නිසා රිසල්ට්ස් ඉක්මනට එන්නේ නැහැ කියලා අනුන්ගේ රිසල්ට්ස් දිහා බලලා ඔයා වැටෙන්න නම් එපා. තමන් කරන දේ ගැන විශ්වාසය තියන්න. තව එකපාරක් try කරන්න. අද දවසේ ෆේල් වුණා නම් හෙට ආයෙ මුල ඉඳන් පටන් ගන්න. ඔයා වෙනුවෙන් ඔයා නැගිටින්නේ නැත්තම් වෙන කවුරුත් ඔයා වෙනුවෙන් එන්නේ නැහැ. ඒ නිසා don't give up. ඔයාගේ කාලයත් අනිවාර්යෙන්ම එනවා. එතකන් ටිකටම ගමන යන්න. I think I'll take my whiskey neat, my coffee black and my bed at 3. You're too sweet for me. You're too sweet for me. I'll take my whiskey neat, my coffee black and my bed at 3. You're too sweet for me. You're too sweet for me. එළියනම් හොඳටම වැස්ස. අද නම් ටිකක් කම්මැලි වැඩ කරන්නත් ඒ වුණාට ඉතින් කොහොම හරි කරන්න එපයි. අද නම් අවුවයි වැස්සයි දෙකමත් එකපාර තියෙනවා. අවුවයි වැස්සයි නරියගේ මගුලයි කියනවනේ. මං හිතන්නේ නරියගේ වෙඩින් එකක්ද කොහෙද? කමන්නේ. අපි මේ අවුවයි වැස්සයි දෙකේම වැඩ කරමු ආයෙත්. ඉතින් ඔයාලා සතුටින් පරිස්සමෙන් ඉන්නවද කියලාත් කමෙන්ට් එකක් දාගෙන යන්න. මට නම් දැන් පිස්සු හැදලා තියෙන්නේ. මොකද මට රෙකෝඩින් තියෙනවා කන්දක් වගේ උසට බලන්න. මං වගේ නා රෙකෝඩින් කොට ගහගන්න එපා හොඳේ. චේතනා මෝදුවන ලෝචනා ස්වප්න මත මානරිරෝ මෝරනා යවනා ප්‍රේමට කාරණා රාගමන රහසේම පාවී ගියා සේයාවුනා ඒරුරටා සිත්නහසේ ආශාමවා දෙවුලියේ මන බන්ධනා පෙම් කවයි රස කැන්දනා ඉසියෝක මාන රන්
වත්සනා දෙව්ලොවින් ඇය ඉල්ලලා කෛලාශගිරි වන්දනා රැසීතලෙන් විදිලා තුෂාරින් මුවාවෙලා හිඳින්නේ ඔබේ ළඟයි මා සුසුම් උණුසුමක් පතා පැතු පෙම් පැතුම්මල් ඉතිරීලා. එහෙනම් මං අදට ගිහින් එන්න. මං අලුත් vlog එකක් අරන් එනකන් සතුටින් පරිස්සමෙන් ඉන්න ඕනේ.